හයේ මාර්තු මස 13 වෙනිදා. එදින ඉන්දියාවේ කෝල්කටා නුවර ඊඩන් ගාඩන් පිටිය විචිත්‍රවත්ව වර්ණගෙන වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේ ද්වන්ද යුද්ධය සඳහාය. මෙම තරගය ඉන්දියාවේ පැවති නිසා කකියන ලේනහර ඇති තමන්ගේ ක්‍රිකට් ආගම ලෙස අදහන ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් මුළු ක්‍රීඩාංගණයම අතුරු සිදුරු නැතිව පිරී යද්දී අතරින් පතර ශ්‍රී ලංකා දජයන් ලෙලදුන්නේ පැමිණ සිටින සීමිත ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පිරිස සංකේතවත් කරලා. සිය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු අවසන් පූර්ව තරඟ භූමිකාව මෙය වූ අතර අර්ජුනගේ නායකත්වයෙන් යුක්ත කෝඩුකාරයන්ගෙන් සදුම්ලත් මෙම කණ්ඩායම දෙසට මුළු ලෝකයාම නෙත්‍යමා සිටියා කියන එක නොරහසක්. තීරණාත්මක ඊඩන් ගාඩන් පිටියේ කාසිය වාසිය ජයගත්ත ඉන්දිය නායක මොහොමඩ් අසරුදීන් දෙවරක් නොසිතාම පන්දු රැකීම තෝරාගත්තේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු ගොන්නක් කරතබාගෙන. පසුව තරගය ආරම්භ වූ අතර මුළු ක්‍රීඩාංගණයම එක් පසකින් හඬ නගන්නේ ඉන්දියා ඉන්දියා යන හඬ රැව්පිලි රැව් දෙන ගමන්. පසුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ 90 දශකයේ අගභාගයේ ක්‍රිකට් ලෝකයේ පිතිකරණය ජයගත්ත සනා සහ කලූ සංයෝගයයි. ඉන්දියාවට සනා සහ කලූ හොඳටම පිත්තෙන් බැටදේවියයි සිතූ නමුත් සිදු වූයේ ඇස් අදහාගත නොහැකි දෙයක්. ජවගල් ශ්‍රීනාත් පළමු පන්දුවාරයේ දෙවන පන්දුවෙන්ම රොමේෂ් කළුවිතාරණව ගෝල්ඩ් ඩක් විදිහට දවාගත්තේ 68,000කට අධික ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ ජයഘോഷා මැද්දේ. අවුලක් නෑ සනා ඉන්නවනේ කියලා හිතපු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අනෙක් පැත්ත බලන්නටවත් උනේ නැහැ. එම පන්දුවාරයේදීම සනත් එක් ලකුණකට දවාගත්තේ අවසන් මහා තරගයේ ආසන කල් වේලා ඇතුම වෙන් කරගන්නවා බවට ඉන්දිය කණ්ඩායම ඉඟිපල කරලා. And the two players most feared in world cricket are back in the pavilion. කල්වේලා ඇතුවම ආරම්භක පිතිකරන යුගලය තරගයේ නරඹන්නන් බවට පත්කිරීමෙන් අනතුරුව පිටියට එක් වූයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අරවින්ද සිල්වා සහ ගුරුසිංහ සුසංයෝගය. ගුරුසිංහ එක් අන්තයක තනිකරපු අරවින්ද සිල්වා ඉන්දිය වේග පන්දුවට සිය සුපුරුදු රිද්මය සමගින් ලකුණු සොරා ගන්නට සමත් වූයේ කිසිවෙකුගේ ඇඟට නොදැනීමයි. ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 52ක් එක් වෙද්දිම සිය පිත්තේ සුපුරුදු රිද්මය සොයා ගැනීමට නොහැකි වූ ගුරුසිංහ දැවී ගියේ එක් ලකුණකට. පසුව අරවින්දගේ පිතිකරණයට එක් වූයේ රොෂාන් මහනාමයි. පන්දුවාර පහකදී කඩුළු දැවුනාදෝ නැදවුණු ගාන්ට සිය සුපුරුදු පිතිකරණ භූමිකාවට පනපෝපු අරවින්ද සිල්වා නම් මෙම ශ්‍රේෂ්ඨ ගණයේ පිතිකරුවා අලංකාර කුල් පහරවල් කට් පහරවල් වලින් තමාගේ පිත්තට පනපෙව්වේ ඊඩන් ගාඩන් පිටියේ 68,000කට අධික ප්‍රේක්ෂකයන් මොහොතකට නිහඬ කරවලා. රොෂාන් මහානාම පිටියේ තනි කරපු අරවින්ද සිල්වා එන් අනතුරුව හතරේ පහරවල් 14ක් සමග වේගවත් ලකුණු 66ක් ලබා ගත්තේ පන්දු 47ක සුවිශේෂී ඉනිමක් දියත් කරලා. කෙසේ නමුත් මෙම සුවිශේෂී ක්‍රීඩකයා අනිත් කුඩ්ලේගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියා. එම දැවී යාමෙන් අනතුරුවයි ඉන්දිය ප්‍රේක්ෂකයන් සැනසුම් සුසුමක් හෙළුවේ. Really bowling, reasonable. There's ball in, that's beautifully bowled. Middle stump is out the ground. Anil Kumble has once again. අරවින්ද දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෙන්නුම් කරේ කඩුළු 4කට ලකුණු 85ක් ලෙස. ඉන් 66ක්ම අරවින්දගේ පිත්තෙන් වාර්තා වී තිබුණා. කඩුළු 4ක් දැවී තිබූ මෙකී ඉනිම ගොඩනැගීමට පැමිණියේ නායක අර්ජුන රණතුංගයි. අර්ජුන සමග එක් වූ රොෂාන් මහානාම ඉන්දිය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ වේගවත් ලකුණු 23ක් වාසසින් ලබා ගත්තේ පන්දු 16ක් වැනි අඩු පන්දු සංඛ්‍යාවකින් වීමත් විශේෂයි. එකී මෙකී පිතිකරුවන්ගේ දක්ෂතාවත් එක්ක පන්දුවාර 50 අවසානයේ කඩුළු 8කට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 251ක් ලෙස දිස්වුවේ තරමක තරගයක් ලබා දීමට හැකි මට්ටමින් ලකුණු මට්ටමක් රැස් කරලා. දැන් ඉන්දියාවට තරගය ජය ගන්න
ලකුණු 252ක් රැස් කිරීමට තිබුණා. ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු කරපින්නාගෙන ආවේ සචින් තෙන්ඩුල්කර් සමග නව්ජෝත් සින්දුයි. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනය දරාගත නොහැකිව නව්ජෝත් සින්දු චමින්ද වාස්ගේ පන්දුවකට දැවී ගියේ සනත් ජයසූරිය හට උඩ පන්දුවක් ලබා දෙමින්. In the air and taken by Jayasuriya. So India lose the first wicket with 8 runs on the board. දෙවන කඩුල්ල සඳහා පිටියට එක් වූයේ සචින් තෙන්ඩුල්කර් සමග සංජය මංජකායි. කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට ගෙන යන්නට මේ සුසංයෝගය සමත් වූයේ ලකුණු 90ක විශිෂ්ට ආකාරයේ සබඳතාවක් ගොඩනගමින්. තරගය කෙමෙන් කෙමෙන් ඉන්දියාව දෙසට නතු වෙද්දිම වහාම ක්‍රියාත්මක වුණ නායක අර්ජුන පන්දුව බාර කරේ සනත් ජයසූරිය අතටයි. Terrific shot. 4 all the way, straight along. He's played that one nicely. He's done that beautifully. සමතතා බිඳ දැමීමට උපන් හපන් ක්‍රීඩකයෙක් වන ජයසූරිය මෙහිදී සචින් තෙන්ඩුල්කර්ව දබාගත්තේ කළු විතාරණගේ සුපිරි ස්ටම්ප් කිරීමත් එක්ක. දැවී යන විට සචින් තෙන්ඩුල්කර් ලකුණු 66ක් ලබාගෙන සිටියා. සචින්ගේ දැවියම තරගය කනපිට හැරෙව්වා කිව්වොත් මම නිවැරදි. I think you're right. Knows he's in big trouble here. Wonderful smart glove work by the wicketkeeper. He sets off for a single. Oh, it's gone. It's tight. But They are. It's gone quiet this stadium. ප්‍රේක්ෂකාගාරය හරියට මීයට පිම්බාක් මෙන්නි හඬයි. සචින් දැවී යන විට ඉන්දීය ඉනිම ලකුණු 98කට කඩුළු දෙකක් ලෙස සටහන්ව තිබුණා. අනතුරුව නායක මොහොමඩ් අසරුදීන් කිසිම ලකුණක් ලබා ගැනීමට මත්තෙන් පිටියෙන් ඉවත් කරේ කුමාර ධර්මසේන විසින්. නැති වී ගිය සුපුරුදු රිද්මය සොයාගත් ශ්‍රී ලංකා පන්දු බලෑනිය ප්‍රබල පීඩනයක් ඉන්දියාවට එල්ල කිරීමට සමත් සනත් අරවින්ද මුත්තයියා සහ ධර්මසේන සංයෝගයත් එක්ක යන්ට බෝතල් සහ ගල් වලින් පහර දුන්නේ කිසිම හිතක් පපුවක් නැතිව. තරගය ශ්‍රී ලංකාව නිසැකවම ජයග්‍රහණය කරන බව දුටු තරග තීරකවරයා වහාම ක්‍රියාත්මක වී තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ 68,000කට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ සෝසුසුම් මැද්දේ. කෙසේ හෝ ශ්‍රී ලංකා දජයන් අතරින් පතර ලෙල දුන්නේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ කිසි දවසක අත් නොවිදී අවසන් මහා තරගයකට පිවිසීමේ වාග්ය මුළු මහත් ලෝකයා හමුවේම පසක් කරලා. මෙකී ලෝක කුසලානේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසුනේ පළමු වතාවට. පිත්තෙන් ලකුණු 66ක්ද පන්දුවෙන් එක් කඩුල්ලක්ද ලබා දැක් වූ තුන්